අයිබෝවන් කොහොමද ඉතින් ඔයාලට මම අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ ගෙදරදිම හදාගන්න පුළුවන් ලිප් බාම් එකක්. මේක මම යූස් කරන්නේ අපි වියලි කලාපේ ඉන හින්දා අපේ තොල් ඉක්මනින්ම අවපහ ගන්නවා. එතකොට ඒ තත්ත්වය මගහැරව ගන්න තමයි මම මේක පාවිච්චි කරන්නේ. මේක ගාලා ඊට උඩින් ලිෆ්ට් එකක් ගන්න පුළුවන්. මම මේක ඉන්දියාවේ YouTube channel එකක දැකලා තමයි මම හදාගත්තේ. හැබැයි ඒ දාන අමුද්‍රව්‍ය ටිකක් මම වෙනස් කරවුවා. මොකද අපිට ගෙදරදීම හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය ටිකක් තමයි මම මේකට දාලා හදාගත්තේ. ඉන්දියාවේ ගොඩාක් ඇක්ට්‍රස්ලා මේ ලිප් බාම් එක යූස් කරගන්නවලු. ගොඩාක් මම කියවලා තියෙනවා යාළුවාගේ Instagram වල එහෙම. අපි බලමු කොහොමද මේක හදාගත්තේ කියලා. මම මෙතන අරගෙන තියෙනවා බීට්‍රූට් ගෙඩියක්. මම මේක හොඳට සෝදලා ගත්තේ. ඊට පස්සේ මේක මම සුද්ධ කරගන්නවා. අපි මේක ලිප් බාම් එකක් වගේම අපිට මේක යූස් කරන්න පුළුවන් සමෙහි අවපහ ගැන්ලා තියෙන තැන් වලට අපිට පුළුවන් බෙල්ලට කිහිල්ලි වලට වගේ යූස් කරන්න මේක. ඊට පස්සේ මම මේක හොඳට මේ හතරට කපා ගන්නවා. පොඩිවට කපා ගන්න. දැන් මේක ග්‍රයින්ඩ් ජාර් එකක් අරගෙන මම ග්‍රයින්ඩ් කරගන්න හදන්නේ. අපිට ග්‍රයින්ඩ් ජාර් එකක් නැත්නම් අර කැරට් ගාන එක තියෙන්නේ ඒකෙන් උනත් අපිට ගා ගන්න පුළුවන් පොඩිවට. දැන් මම මේ ග්‍රයින්ඩ් කරගත්තේ ටික. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ අපි මේකට වතුර යූස් කරන්නේ නැහැ. චුට්ටක්වත් වතුර එකතු කරගන්න එපා මේකට. අපි බීට්‍රූට් ටික විතරයි ග්‍රයින්ඩ් කරගන්නේ. මම මේ ග්‍රයින්ඩ් කරගත්තේ බීට්‍රූට් ටික. ඊට පස්සේ මම මේ වගේ පෙරණයක් අරගෙන මේ ටික පෙර හොඳට අපි මේකේ යූස ටික ගන්නවා. අපිට පෙරණයක් නැත්තම් පුළුවන් සුදු රෙදි කෑල්ලක් අරගෙන පිරිසිදු ඒ ටික පෙරා ගන්න. මේ බීට්‍රූට් කොලජන් එකක් වගේම වශයෙන් පාවිච්චි කරනවා. ගොඩක් කට්ටිය ඒක ඩ්‍රින්ක් එකක් වගේ හදලා බොනවා. ඒක ගොඩාක් හොඳයි ශරීරයට. ඊට පස්සේ මම මේ යුෂ ටික ඔක්කොම මේ විදිහට අරගන්නවා. මේ මං ගත්ත යුෂ ටික ඔක්කොම මේ තමයි බීට්‍රූට් ගෙඩියකින් මං අරගත්ත යුෂ ටික. දැන් මම මේක මේ වගේ පිරිසිදු භාජනයක් ලිපේ තියාගෙන ඒ ටික යුෂ ටික එකතු කරගන්නවා එකට. දැන් අඩු ගින්දරේ මේක විනාඩි 2-3ක් රත් කරගන්න ඕන. මෙන්න මේ විදිහට බූලු දාගෙන එනකොට මම යුෂ ටික අයින් කරගන්නවා වෙන භාජනයකට. ඊට පස්සේ මම සුදු පොල් තෙල් මේස හැඳි කාලක් විතර එකතු කරගත්තා. හොඳට දැන් කවලම් කරගන්න. දැන් මම මේකට ඇලෝවෙරා ජෙල් එක එකතු කරගත්තා. අපිට මේකට ස්වභාවික ඇලෝවෙරා ජෙල් ටිකක් එකතු කරගන්න පුළුවන්. තව අපිට මේකට ඇලෝවෙරා ජෙල් නැතිව වැස්ලීන් ටිකක් එකතු කරගන්න පුළුවන්. විටමින් කල්ලක් මේකට එකතු කරගන්න පුළුවන්. දැන් මේ ටික හොඳට කවලම් කරගන්න ඕන. දැන් මේ වගේ පිරිසිදු බෝතලයක් අරගෙන මේ ටික දාගන්න. දාලා ෆ්‍රිජ් එකේ අපිට පැය 2ක් විතර තියලා පාවිච්චි කරන්න පුළුවන් මේක. ඔයාලා කැමති අමුද්‍රව්‍ය මේකට එකතු කරගන්න පුළුවන්. රෝස් වෝටර් එක උනත් එකතු කරගන්න පුළුවන් මේකට. මේ තමයි මම ෆ්‍රිජ් එකේ පැය 2ක් තියලා ගත්ත ලිප් බාම් එක. මම ඔයාලට ඕපන් කරලා ගාලා පෙන්නන්නම්.
අපිට මේක තොල්වල ගාලා ලිප් වලට ගාලා අපිට පුළුවන් මේ ලිප්ස්ටික් එකක් යූස් කරන්න මේකේ. ඇත්තටම ලිප් වල අඳුරු පැහැ නැති වෙන්න හොඳම ලිප් බාම් එකක් මේක. ඔයාලත් එහෙනම් try කරලා බලන්න.